අයිබෝන් දවසට ප්‍රශ්නයක් කෙමිස්ට්‍රි. අපි දවසට ප්‍රශ්නයක් කෙමිස්ට්‍රි වැඩසටහන් මාලාවේ 8 වෙනි ප්‍රශ්නයත් එක්ක තමයි ඔයා අද දවසේදී එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු 8 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. 8 වෙනි ප්‍රශ්නය තමයි ළමයි චුම්බක ක්ෂේත්‍රයක් කරා ගමන් කිරීමේදී මින් උත්ක්‍රමණය නොවන්නේ කුමක්ද? අපි මුලින්ම උත්තර ටික බලමු. පළවෙනි උත්තරය තමයි ඉලෙක්ට්‍රෝන 2 प्रोटोन 3 न्यूट्रॉन 4 अल्फा अंशु 5 सोडियम प्लस अंशु. හරි. දැන් අපි බලමු මුලින්ම චුම්බක ක්ෂේත්‍රයකදී කොහොමද උත්ක්‍රමණයක් වෙන්නේ කියලා. ළමයි ධන හෝ ඍණාරෝපිත අංශුවක් චුම්බක ක්ෂේත්‍රය කරා ගියොත් ඒ මත බලයක් ඇති වෙලා චුම්බක ක්ෂේත්‍රයට ලම්බක උත්ක්‍රමණයක් සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? ධන හෝ ඍණ ආරෝපිත අංශුවක් චුම්බක ක්ෂේත්‍රයක් කරා ගමන් කරොත් ඒ චුම්බක ක්ෂේත්‍රයේදී අන්නේ අංශුව උත්ක්‍රමණයකට ලක් වෙනවා. චුම්බක ක්ෂේත්‍රයට ගමන් දිශාවට ලම්බක ආකාරයට තමයි උත්ක්‍රමණය වෙන්නේ. ඉතින් අපේ මේ තිබ්බ උත්තර වලින් අපි දැන් බලන්න ඕනේ මොනවද ආරෝපිත අංශුවක් තියෙන්නේ ආරෝපිත අංශුවක් නොවන්නේ කොහොමද කියලා. එතකොට අපිට උත්තරේ හරි පහසුවෙන් හොයාගන්න පුළුවන්. පළවෙනි උත්තරේ ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඒ කියන්නේ අනිවාර්යෙන් උත්ක්‍රමණයකට ලක් වෙනවා. දෙවෙනි උත්තරේ ප්‍රෝටෝන. ප්‍රෝටෝන ධන ආරෝපිතයි. එහෙනම් එයත් උත්ක්‍රමණයකට ලක් වෙනවා. අපි බලමු තුන්වෙනි උත්තරේ. තුන්වෙනි උත්තරේ අපිට තියෙනවා නියුට්‍රෝන. නියුට්‍රෝන කියන්නේ ළමයි උදාසීන අංශු වර්ගයක්. එහෙනම් එයා උත්ක්‍රමණයකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් චුම්බක ක්ෂේත්‍රයකදී උත්ක්‍රමණයකට ලක් නොවන්නේ නියුට්‍රෝන. දැන් අපි උත්තරේ හොයාගන්න. දැන් බලමු අපිට ඊළඟට දීලා තියෙන උත්තර දෙක මොනවද කියලා. 4 ඇල්ෆා අංශු. ඇල්ෆා කියන්නේ ධන ආරෝපිත අංශුවක්. එයාගේ සාපේක්ෂ ආරෝපණය ධන 2. එහෙනම් එයත් උත්ක්‍රමණය වෙනවා. සෝඩියම් ප්ලස් අංශු. ඒ කියන්නේ එයා ධන ආරෝපිත අයනයක්. එයාගේ සාපේක්ෂ ආරෝපණය ධන 1යි. එහෙනම් එයත් අනිවාර්යෙන් උත්ක්‍රමණයකට ලක් වෙනවා. එහෙනම් ඒ අනුව චුම්බක ක්ෂේත්‍රයේදී උත්ක්‍රමණයකට ලක් නොවන්නේ නියුට්‍රෝන කියලා අපිට උත්තරේ ගන්න පුළුවන්. තුන්වෙනි උත්තරේ. එහෙනම් දවසට ප්‍රශ්නයක් වැඩසටහන් මාලාවේ 8 වෙනි ප්‍රශ්නය මෙතනින් අවසන් වෙනවා. හෙට 9 වෙනි ප්‍රශ්නයත් එක්ක ඔයාට එකතු වෙලා ඔයාගේ රසායන විද්‍යාව දැනුම තව තවත් වැඩි කරගන්න පුළුවන් අනිවාර්යෙන්ම. එහෙනම් අපි හෙට හම්බෙමු. ඔබත් සැබෑ වෙන සිහින අතරට එක්වන්න. ඔබ සැබෑ වෙන සිහින අතරට එන්න. මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න.